ඉරත්න අඩවිකන්ද මහමෙවුනා භාවනා සපුවේ ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ වන මඩවල ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්වතුන් අද දවසේ විශාල පිනක්, ඓතිහාසික පිනක් තමන්ගේ ජීවිතයට රැස් කරගෙන සිටින මොහොතක්. ඒ තමයි කඨින මහා පින්කම අද මේ පින්වතුන්ගේ අතින් සිද්ධ වුණා. මෙවර කඨින පින්කම බාරව කටයුතු කළේ ඉන්දුකා හાર્ඩ්වෙයාර් අධිපති ජී සුසන්ත ජයලත් මහත්මයා සහ ඩී.එම්. නෙලුකා දිරුක්ෂි ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා, අසපුවේ දායක දායිකාවුනොත් අසල්වැසියනොත් අද මේ පින්කමට මේ මොහොතේ සහභාගී වෙලා සිටිනවා. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් පින් අනුමෝදන් කිරීම අපි අවසානයේට සිදු කරමු. ඔයාලගේ අතින් සුවිශේෂී පිනක් අද මේ කඨින චීවර පූජාවෙන් රැස් වුණේ. මම එක රහතන් වහන්සේ නමක් ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඒකට ඔයාලම හිතන්න කොච්චර උතුම්ද අපි මේ සාංගික කළා දානයක් පූජා කරන එක කියලා. ඔයාලා අහලා ඇති බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා. උන්වහන්සේ මහා පින්වන්ත කෙනෙක්. පින්වන්ත බ්‍රාහ්මණ සිටු පවුලකින් සැපසේ ඇවිත් බණ අහලා පැවිදි වෙච්ච කෙනෙක්. උන්වහන්සේ පැවිදි වෙලා පැවිදි වුණේ අවුරුදු 80 න්. පිරිනවම් පෑවේ 160 න්. පැවිදි වෙලා කොච්චර කාලයක් හිටියද? 80. මේ බකුල මහරහතන් වහන්සේගේ යාළුවෙක් හිටියා. එයාගේ නම අචේල කස්සප. ඒ කියන්නේ අචේල කියලා කියන්නේ සේල නෑ. ඇඳුන් නැති කස්සප. නිරුවත් කස්සප. එයාත් කස්සපයන් වහන්සේගේ යාළුවෙක්. මේ බකුල තෙරුණ වහන්සේගේ එයා නිගණ්ඨයෝ ළඟ මහාන වුණා. බකුල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වුණා. අවුරුදු 80කට පස්සේ මුණ ගැහුණා. මුණ ගැහුණාට පස්සේ අචේල කස්සප අහනවා බකුල මහරහතන් වහන්සේගෙන්, අනේ මුණ ගැහිච්ච එක හොඳයි. ඇත්තටම ඔබ වහන්සේ මහාන වෙලා කොච්චර කාලයක්ද? අවුරුදු 80යි. ඊට පස්සේ කිව්වා ඔය අවුරුදු 80ටම ගෑණියෙක් එක්ක පඳුරු වලට ගිහලා läගලා නැද්ද? මේ යාළුවානේ කෙලින්ම ඇහුවා. ගෑනොත් එක හුටපඩ තිබ්බද? අවුරුදු 80න්නේ. මහාන වෙලා අවුරුදු 80ටම ගෑනොත් එක හුටපඩයක් තිබ්බද කියලා. ඊට පස්සේ බක්කුල තෙරුණාන්සේ අහනවා ඔහොම අහන්න එපා. අවුරුදු 80ටම මෙවුන් දන් සේවනය කළාද කියලා අහන්න නැතුව මෙහෙම අහන්න. අවුරුදු 80ටම කාම සංඥාවක්. කියන්නේ කාමයේ ගැන පොඩි හැඟීමක් වගේ. කාම සංඥාවක් ඇති කී ගමනක් ඇති වුණාද කියලා මගෙන් අහන්න කිව්වා. ඊට පස්සේ අර අචේල කස්සප අහනවා ඔබ වහන්සේ මහාන වෙලා අවුරුදු 80ටම කාම සංඥාව. කාම සංඥාව කියන්නේ අපි ගමුක මෙහෙම එකක්. දැන් ගෑල්ලා මේ දකින්න මෙයා ලස්සනයි කියලා ආස්වාදයෙන් යුතුව හැඟීමක් එන්නේ. කාම සංඥාවත් එක්ක එන්නේ. ඒ වගේ හිත කී ගමනක් හිතලා තියෙනවද අවුරුදු 80ට? අවුරුදු 80ටම එක දවසක්වත් හිතලා නැහැ. මොක් තමන්ද ගලපගෙන බලන්න. එක දවසක් කාම සංඥාවක් නැතුව ඉන්න පුළුවන්ද කියලා අපිට? අවුරුදු 80ක්. අවුරුදු 80ටම ව්‍යාපාද කාම විතර්කයක්, කාමයේ ගැන සිද්ධවිලි
තරහ සිටිවිලි. උඹට පාඩමක් උගන්වන්නම් කියලා තවත් කෙනෙකුට හිංසාවක් කරන සිටිවිල්ල අවුරුදු 80ට කවදාවත් කොයි තප්පරේවත් ඇති වෙලා නැහැ. ඔබ කටිනෙන් පූජා කළ ඒ වාගේ සංඝයාට. ඔයාලා ඒ කටිනෙන් පූජා කළේ අවුරුදු 80ක් මහාන වෙලත් කාම සංඥා, ව්‍යාපාද සංඥා, හිංසා සංඥා, කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක නැති සංඝයාට. මම මේ රහතන් වහන්සේ කියන්නේ ඔබගේ කටිනේ අයිති. බක්කුල මහ රහතන් වහන්සේට. ඊට පස්සේ ඇහුවා අවුරුදු 80ටම කවදාවත් ගිහි කෙනෙක්ගෙන් සිවුරක් අතට ගන්න නැහැ. දැන් අපි මේ පැවිදි අපිට කී දෙනෙක්ගෙන් සිවුර අරන් තිනවද? අවුරුදු 80ටම ගිහි කෙනෙක්ගෙන් සිවුරක් අරන් නැහැ. අවුරුදු 80ටම ඒක මේ රහතන් වහන්සේගේ විශේෂයක්. අවුරුදු 80ටම සිවුරක් කපලා නැහැ. අවුරුදු 80ටම සිවුරක් මහලා නැහැ. අවුරුදු 80ටම සිවුරක් පඳු පොවලා නැහැ. අවුරුදු 80ටම කටින සිවුරක් මහලා නැහැ. අවුරුදු 80ටම අනේ මේ සිවුර මහලා දෙන්න කියලා කිසිම ස්වාමීන් වහන්සේ නමකට කියලා නැහැ. දැන් මේකේ හැටියට අවුරුදු 80ටම එක සිවුරයි. අවුරුදු 80ටම දානයකට ආරාධනාවක් බාරගෙන නැහැ. අවුරුදු 80ටම කවුරු හරි මට දානයකටවත් ආරාධනා කරනවා නම් කියලා හිතිලා නැහැ. අවුරුදු 80ටම ගෙයක් ඇතුලේ වාඩි වෙලා නැහැ. අවුරුදු 80ටම ගෙයක් ඇතුලේ දානේ වළඳලා නැහැ. අවුරුදු 80ටම ගැහණු කෙනෙක්ගේ අරයා ලස්සනයි, අරයාගේ කොණ්ඩේ දිගයි කියලා ගැහණු කෙනෙක්ගේ නිමිත්තක් මොනවා හරි සලකුණක් හිතේ මතක තියාගෙන ඉඳලා නැහැ. අවුරුදු 80. අපිට හිතෙන්න පුළුවන් අර උපාසකම්ම hina වෙනකොට ලස්සනයි. විස්තර කියමුට අර මහත් උපාසකම්ම නේද? ඊට පස්සේ අර කොණ්ඩේ ටිකක් කපලා ඉන්න කෙනා නේද කියලා අපෙන් කියවෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි යාගේ සලකුණක් මතක තියාගන්න. අවුරුදු 80ටම කිසිම කාන්තාවකගේ සලකුණක් මතක තියාගෙන නැහැ. ඔබගේ කටින චීවරයේ අයිතිය ඒ සංඝගණ හොබවන බක්කුල මහරහතන් වහන්සේට තියෙනවා. මේ උත්තමයාගේ ගුණ. අවුරුදු 80ටම කාන්තාවකට බණ කියලා නැහැ. අවුරුදු 80කටම භික්ෂුණී ආරාමයකට ගිහිල්ලා නැහැ. භික්ෂුණියකට බණ කියලා නැහැ. සික්කමානාවකට බණ කියලා නැහැ. සාමණේරියකට බණ කියලා නැහැ. අවුරුදු 80කටම තව කෙනෙක් මහාන කරලා නැහැ. අවුරුදු 80ටම කිසි කෙනෙක් උපසම්පදා කළා නැහැ. නිස දීලා නැහැ. අවුරුදු 80ටම සාමණේර නමක් ලවා වැඩක් කරවගෙන නැහැ. අනේ මගේ කුටි අතු ගන්න මට පෙන් එකක් අරගෙන එන්න මෙන්න මේ මේසේ පොඩ්ඩක් එහා පැත්තෙන් තියන්න. එහෙම වචනයක්වත් අවුරුදු 80ටම කියලා නැහැ. අවුරුදු 80ටම තවත් කෙනෙක්ගෙන් වැඩක් කරන්නේ නැහැ. දැන් බලන්න ඔබ දෙස. අනුන්ට වැඩක් නොකියපු දවසක් තියෙනවා. දැන් මං ඇවිල්ලා බණ පුටුවේ ඉඳගත්ත ගමන්ම ගලේ ඔන්න ඔය මල් පොච්චි මෙහෙට කරන්න. මට මේ සූත්‍රය කියනකොට ඇඟට කරන්ට් එක වදිනවා වගේ වුණා මේ ඉස්සෙල්ලාම මේක කියවනකොට. මට හරි පුදුමයි. දැන් ඔහම කියනකොට ඔයාලට හිතෙන්නේ එහෙම ඉන්න පුළුවන්ද කියලානේ. එහෙම හිටියා දවසක් දෙකන්නේ අවුරුදු 80ක්. අපිට හිතෙනවනේ මෙහෙම ඉන්න පුළුවන්ද කියලා. අපිට හිතකින්වත් හිතා ගන්න බැරි ජීවන චරිතයකින්
මේ මහරහතන් වහන්සේලා වැඩ සිටියා. මේ කසාවත දරාගත් උත්තමයෝ හිත පහදවා ගන්න සංගරුවන කියන්නේ. ඊට පස්සේ තියෙනවා අවුරුදු 80කටම උණු වතුර පෙන් පහසු වෙලා නැහැ. අවුරුදු 80කටම. ඊළඟට අවුරුදු 80ටම සබන් නානසුණු ගහලා නැහැ. සබන් වර්ගයක් ගහලා නැහැ. අවුරුදු 80ටම සබ්‍රාහ්මචාරින් වහන්සේලා අත්පා මැඩගෙන නැහැ. අනේ මගේ මේ අත ඩිංග රිදෙනවා පොඩ්ඩක් මෙරිකන්නකෝ. මෙන්න මේ දන කෙන්න රිදෙනවා පොඩ්ඩක් මෙරිකා ගන්නකෝ. අවුරුදු 80ටම තවත් කෙනෙකුට ඇඟට අත තියන්න දීලා නැහැ. අවුරුදු 80ටම කිරිදෝන මොහොතක් අසනීප වෙලා නැහැ. කිවිසුමක්වත් ගිහිල්ලා නැහැ අවුරුදු 80ටම. අපි උදේ පෙරහැරෙත් ඔයාලා හොටු ඇද ඇද ඉඳිනේ. පුදුමයි මේ මහා සංඝරත්නය. අවුරුදු 80ටම අරලු කෑල්ලක තරම් බේතක් බීලා නැහැ. අවුරුදු 80ෙම ඇඳක සැතපෙලා නැහැ. අවුරුදු 80ක් මෙහෙම හාන්සි වෙලා නැහැ. අපිට හිතෙනව නේද එහෙම මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද කියලා. අවුරුදු 80ක් හිටියා මේ මහරහතන්. තරුණ කාලෙත් නෙවෙයි. මහාන වුණේ අවුරුදු 80යි. දැන් මේ අවුරුදු 80යි 160යි අතර කෙනෙක්ගේ ජීවිතේ. අවුරුදු 80ටම නිදාගත්ත බවක් මතක නැහැ. අවුරුදු 80ක් නිදාගත්තේ. දැන් මම අද කිව්වා මේ කටින බණ ගොඩවම සාර්ථක උදේවරුේ කරන එක. මෙහෙ විතරක් නෙවෙයි. හැමදාම මොකද දන්නවද? කටින පින්කම කරලා ඔක්කොම ඉවරිච්ච ගමන් අර ඇත්තට මේ පින්කමේ බර ඔය කටින සිවුරත් එක්ක තියෙන්නේ. නොදැනක උනාට විශ්වීය වශයෙන් තියෙනවා ඒක. එක පූජා කරලා ඉවරන ගමන් පින්කම ඉවරයි වගේ එකක් එනවා. පින්කම ඉවරනකල් කට්ට කාගෙන මේක යනවා. ඒකට හවස් වරුවේ බණ ගත්තට පස්සේ රෑ නිදි මරලා රේ මහන්සි වෙලා දැන් මහන්සි. හැමෝටම හැම කටිනේකම කටිනේ බාරගත් අයට මහන්සි. පින්වතුනි අවුරුදු 80ක් නිදාගෙන නැහැ. බක්කුල මහරහතන්. දැන් අපිට නිින්ද යන්නේ නැති එකම ප්‍රශ්නයක් වෙනවනේ. අයියෝ ඊයේ රෑ නිින්ද ගියේ නැහැ. දවස් 3ක් නිින්ද ගියේ නැහැ. අනිත් අය කියනවා අපෝ ඉක්මනට බේත් ගන්න පිස්සු ඇදේ. අවුරුදු 80ක් නිදාගත්තේ නැහැ. වැඩ හිටි රහතන් වහන්සේ නමක් විදිහට. අවුරුදු 80ක් ගමක් අසල ගම පේන තැනක වස්වසල නැහැ. වස්වාසය කළාම තියෙන කැලිය ඇතුළේමයි. අවුරුදු 80ටම දානේ කෙලෙස් සහිතව දන් වැළඳුවේ දවස් 7යි. මහාන වෙලා 7 වෙනි දවසේ රහත් වුණා. අචීල කසප කියනවා මෙහෙම වැන්දා. පුදුමයි. මමත් මහාන වෙලා අවුරුදු 80යි. මේ හෙලිවැල්ලයි බිම පිහින මොනර පිළයි අර මට අවුරුදු 80ට මොකවත් නැහැ. ඔබ වහන්සේ හරි පුදුමයි. හරිම පුදුමයි. මටත් මහාන වෙන්න ඕන. එයත් මහාන වුණා. එයත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. අචීල කස්සපත් අරහත්ත්වයට පත් වුණා. ඊට පස්සේ බක්කුල මහරහතන් වහන්සේ දොරේ යතුරු ගත්තා කුටි. යතුරක් ගත්තා. ඒ යතුර අරගෙන ආරාමයට ගියා. සංඝයා වැඩ ඉන්න පිරිවෙනට. කුටියක් ගානේ දොරට තට්ටු කළා. ආයස්මතුනි මම දැන් පිරිනුවම් පාන්න යනවා. ඔබ වහන්සේලා කැමති නම් බලන්න වඩින්න. තමන්ගේ අවසන් හුස්ම හෙලිල්ල පරිනිර්වාණය ගැන අනිත් අයට කතා කර යතුරෙන් දොරට තට්ටු කර ගියා කියලා එකක් තියෙනවනම්
ඒක ආශ්චර්යයි. ඊට පස්සේ සියලු සංඝයා එකතු වුණා. එතකොට සංඝයා මැද වාඩි වුණා. වාඩි වෙලා මැස් දෙක පියාගෙන පිරිනොම් පෑ. මනෝහා සීනුවණින් යුතු බක්කුල මහරහතන් එක එක රහතන් වහන්සේලා එක එක පවිත්‍ර ජීවිත ගත කළා. ලස්සන මල් සුවඳ මල් එක එක විදිහට තියෙනවා වගේ මේ රහතන් වහන්සේලා සුවඳ කුසුමන් වගේ. සත්තානං සාරෝ මේ සත්වයන්ගේ සාරය. සත්තානං ඒසිකා මේ වැනෙන මිනිස්සු අතර ඒසිකා ස්තම්භය. සත්තානං සුරබි පසෝනම් මේ සත්වයන් අතර සුවඳ කුසුම. සත්තානම් මණ්ඩෝ මේ මිනිසුන් සත්වයන්ගේ ගුණවල කල්කය, කරුණාවේ කල්කය, සීලේ කල්කය, සමාධියේ කල්කය, ප්‍රඥාවේ කල්කය රහතන් වහන්සේලා. ඇවිදගෙන යන දෙපා ඇති සතුන් අතර අග්‍රම පිරිස. වඳින අයටත් පින් රැස්වුණා. මල් පුදන අයටත් පින් රැස්වුණා. සාදු කියන අයටත් පින් රැස්වුණා. දම්බෙදු අයටත් පින් රැස්වුණා. නේ? මේ බුද්ධ ශාසනය බැබලී ගියා. මහරහතන් වහන්සේලාගේ. උන්වහන්සේලාගේ උතුම් ගුණ සම්පත්තිය නිසාම ඒ සංඝයා සිහි කරගෙන දෙන දානේ මහත් ඵල වුණා, මහා නිසංස වුණා. ඒ නිසා අද ඔබ මේ කටින චීවරේ සාංගික කරලා පූජා කළා කියන්නේ ඒ සාංගික බවට ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේ අයිති. බක්කුල මහරහතන් වහන්සේ විචිත්‍ර ධර්ම කතිකයෙකුට අයිති නෑ කියමු. නමුත් සංඝයාට අයිතිද නැද්ද? ගෝලබාල පිරිස මේ මහාන කරවපු ආචාර්යවරයෙකුට අයිති නෑ කියන්නකෝ. නමුත් සංඝයාට අයිතිද නැද්ද? ඔබ චීවරේ පූජා කළේ ගෝලබාලයන් සිටින ආචාර්යවරයෙකුටද, ධර්ම කතිකයෙකුටද, සංඝයාටද? බක්කුල මහරහතන් වහන්සේ සංඝයාට අයිති. ඒ නිසා දෙනෝ දහක් දෙනා සංඝයාට අපහැදෙද්දී ඔබ සංඝයාට පහදින්න රහතන් වහන්සේලාගේ ගුණ අහලා. ඊළඟට පෝස්ටර් වලින් රහතන් වහන්සේලාගේ ගුණ, සංඝ ගුණ, අරහත් ගුණ, රහතන් වහන්සේලාගේ විස්තර පෝස්ටර් වලින් ෂෙයා කරන්න. ඊවාගේ වීඩියෝ ෂෙයා කරන්න. මොකද සංඝයා ගැන අපහාද වන ලෝකේ තවත් කෙනෙකුට සංඝයා ගැන පහදින්න ඔයාගෙන් දෙන්න සපෝට් එක. හේතුව මේ බුද්ධ ශාසනයේ ඉදිරියට යන්න නම් සංඝ ගෞරවය ඕන. පැහැදිලිනේ? සංඝයා තඹ දුයිදුවකට ගණන් ගන්න නැතුව පාච්චල් කරපු සමාජයක තවත් කෙනෙක් මහාන වෙන්නේ නැහැ. ඒකට එතනින්ම ඉවරයි. පැහැදිලිද මම මේ කියන එක? ඉතින් ඒ නිසා මේ නැත්තම් සංඝයාට දොස්පරස් කීමේ තව ආදීනයක් තියෙනවා. ওই പ്രേත භූත ආත්ම වැහුණට පස්සේ සමහර අය සාස්ත්‍ර කිනුට කියන්නේ දුගී මගී යාචක දානයක් දෙන්න, බලු කපුටු දානයක් දෙන්න, සිල්ලත්තන්ට දානයක් දෙන්න, ඉංගන මිනිස්සුන්ට කෑම පාර්සල් 10ක් දෙන්න කියලා කියනවනේ. සාංගික දානයක් දෙන්න කියන්නේ. ඔකට හේතුව තමයි ওই මිනිස්සු මනුස්ස ලෝකෙ ඉඳන් සංඝයාට දොස් කියලා තියෙනවා. සංඝයාට දොස් කියපු තුනුරුවන්ට බැනපු කෙනෙක් പ്രേතාත්මයක ඉපදුනොත් එහෙම එයාට සාංගික දානෙ පින ගන්න බැරුව යනවා. පෙරේතෙක් වෙලාවත් පිනක් ගන්න බැරි තැනට වැටෙනවා. ඒ නිසා සංඝයාගේ ගුණ සිහි කරන්න, රහතුන්ගේ ගුණ සිහි කරන්න, සංඝ සරණ රැක ගන්න. ඒ නිසා අද උතුම් සංඝයා විශේෂයි උතුම් කටින මහා චීවරේ පූජා කරලා බොහෝ පින් රැස් කරගත්තා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න තියෙනවා. ඒ තමයි එරත්න අඩවි කන්ද
මේ නිසිපතන භාවනාසපෝ දාමත් රමණීය ආරාමයක් ශ්‍රී පාදයේ කඳු වැටියේ පාමුල තිබෙනවා. ඒ නිසා දැන් මෙහිට එන අය විස්තර දන්නවා රූපවාහිනිය. මේ ධර්ම දේශනාව රූපවාහිනිය ගුවන් විදුලි පටිගත වෙනවා. සමහර අය ඇවිල්ලා ඇති සමහර අය ඇවිල්ලා නැතුව ඇති. ගොඩාක් කන්ද නැගගෙන එන්න ඕන මේ අසපුවට. ඉස්සර දුෂ්කරයි දැන් තව චූට්ටක් දුෂ්කරතාවය අඩු කරලා තියෙනවා. නමුත් මෙහිට දම්පැන් ගෙන එන ආරාමයට වඩින සංඝයාට දම්පැන් ගෙන එන මිනිස්සුන්ට බණහන් එන මිනිස්සුන්ට පින්කම් වල එන මිනිස්සුන්ට පහසුවෙන් මේ කන්දට නගින්න දෙසැම්බර් මාසෙන් පස්සේ මෙතන ඉඳලා පහළ ප්‍රධාන පාරට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් පඩිපෙළක් නිර්මාණය කරන්න ස්වාමීන් වහන්සේගේ අදහසක් තියෙනවා. සාමාන්‍යයෙන් පඩිපෙළ නිර්මාණය කිරීම කියන්නේ උතුම් පින්කමක්. අතපය අමාරු තියෙන, කකුල් අමාරු තියෙන, ඇවිද කියා ගන්න බැරි. ඊළඟට උපතින් ඇවිදින්න බැරි. ඊළඟට නිතර කකුල් වලට ආබාධ සිද්ධ වෙන. ඒ වාගේ අයට හොඳ ප්‍රතිවිරුද්ධ කර්මයක් තමයි පඩිපෙළ හැදීමේ පින කියන්නේ. අතපය නමන්න බැරි, ආයේ ගන්න බැරි. ඉතින් ඒ පින කවුරුත් කරන්න ඕන හේතුව කාටත් ඕක වෙනවා. කාටත් ඕක වෙනවා. ඊළඟට තමයි පඩිපෙළක් නැති තැනක ගමන් කිරීම අනතුරු සහිතයි. මාරක අනතුරු තියෙන කෙනෙකුට කරන්න කියන කර්මයක් තමයි පඩිපෙළ හදන්න කියන්නේ. ඊළඟට කුසේ දරුවන් ගබ්සාවන අයට කරන්න තියෙන ප්‍රතිවිරුද්ධ කර්මයක් තමයි කියන පඩිපෙළ හදන්න කියන්නේ. කියන්නේ යාගේ ගැබට අනතුරු වුණානේ. අනතුරු වළක්වන පින්කම් කරන්න ඕන. අනතුරු වළක්වන පින්කමක් තමයි පඩිපෙළ හැදීම, අත්වැට හැදීම. ඒ වගේ පින්කම්. එනිසා ගොඩාක් කරදර බාධක මග හැරෙනවා. ඊළඟ මේ වගේ තැන්වලට පඩිපෙළ නැගගෙන එන්නේ පව් කරන්නද පින් කරන්නද? දානං සග්ගස්ස සෝපානං කිව්වා. දානේ ස්වර්ගයට පඩිපෙළක් කිව්වා. ඒ වගේ හොඳ දේවල් කරන්න එන්නයි පඩිපෙළ හදන්නේ. Tamanne හොඳ ගමනක් යන්න උපකාරී වේවි ඒ පින. එනිසා කවුරුත් එකතු වෙන්නේ පඩිපෙළ හදනකොට අනේ මේ පැතිවල ගොඩාක් අහිංසක අසරණ මිනිස්සු ඉන්නේ දාවේද හොයාගෙන පුළුවන් අය ශ්‍රම දාන කරන්න ඊළඟට පුළුවන් අය ගල් වැලි එකතු කරගන්න සිමෙන්ති කොට්ටකින් හරි සම්බන්ධ වෙන්න වැඩ කරන අයට තේ ටිකක් දෙන්න ඒ වගේ කට්ටිය එකතු වෙලා ලස්සනට පින්කම කරගන්න. ඉතින් ඒ නිසා කටින මහා පින්කමෙන් මේ රැස් වුණ පින ඔබටත් මටත් ලැබෙන ඉක්මන් අවස්ථාවක සසර දුකින් ඈතර වීම පිණිසම හේතු වාසනා වේවා.